පුංචි දුවේ පුතේ අපි මව්බස පාඩමට කලින් ඉගෙන ගත්තා මම අපි යෙදෙන වර්තමාන කාල වැකිලියන්න. මං කවියකුත් කියලා දුන්නා. ඒක මතක ඇති නේද ඔයාලට? හරි. අපි එහෙනම් අද ඒක වචන, බහුවචන, නාමපද යෙදෙන වර්තමාන වැකිලියන්නයි සූදානම් වෙන්නේ. ඊට කලින් අපි බලමුකෝ මේ ඒක වචන නාමපදයක් කියන්නේ මොකක්ද කියලා. ඒක වචන නාමපදයක් කියන්නේ මොකක්ද පුතේ? ඒක වචන නාමපදයක් කියලා කියන්නේ අපි එක් දෙයක් හෝ එක් කෙනෙක් හැඳින්වීමට පොදුවේ යොදන පදයි. අපි එහෙනම් බලමුකෝ දැන් බහුවචන නාමපදයක් කියන්නේත් මොකක්ද කියලා. බහුවචන නාමපදයක් කියලා කියන්නේ පුතේ බොහෝ දෙනෙක් එහෙම නැත්නම් බොහෝ දේවල් හැඳින්වීමට පොදුවේ යොදන පදයි. එහෙනම් අපි දැන් බලමු පුතේ ඒක වචන නාමපද යෙදෙන වැකි කිහිපයක්. පළවෙනි වාක්‍ය බලන්න. අම්මා බත් උයයි. අපි දන්න පුතේ අම්මා කියලා කියන්නේ ඒක වචන නාමපදයක්. වාක්‍යයක කතෘ විදිහට ඒක වචන නාමපදයක් යෙදෙනවා නම් ක්‍රියාපදේ ඊ අකුරින් අවසන් වෙන්න ඕනේ. අම්මා බත් උයයි. දෙවෙනි වාක්‍ය බලන්න. තාත්තා වැඩට යයි. තාත්තා කියන්නේත් ඒක වචන නාමපදයක්. එහෙනම් ක්‍රියාපදේ ඊ අකුරින් අවසන් වෙන්න ඕනේ. තාත්තා වැඩට යයි. තුන්වෙනි වාක්‍ය බලන්න. ගුරුවරයා අකුරු උගන්වයි. ගුරුවරයා කියන්නේ ඒක වචන නාමපදයක්. එතකොට ක්‍රියාපදයේ ඊ අකුරින් අවසන් වෙලා තියෙනවා. බල්ලා බත් කයි. ළමයා පාසල් යයි. අක්කා මල් කඩයි. හොඳින් මතක තියාගන්න පුතේ. එහෙනම් ඒක වචන නාමපදයක් යෙදෙන වාක්‍යවල ක්‍රියාපදයේ ඊ අකුරින් අවසන් වෙනවා අපි වර්තමාන කාලයෙන් වැකිලියද්දි. දැන් අපි බලමු බහුවචන නාමපද යෙදෙන වර්තමාන කාල වැකි කිහිපයක්. පළවෙනි වාක්‍ය බලන්න. දැන් අපි කලින් ඒක වචන නාමපදයේ යෙදුවා. දැන් මෙතන ඒක වචන නාමපදේ බහුවචන කරලා තියෙනවා. මේ වාක්‍ය හැම තියෙන්නේ. අම්මා බහුවචන වුණාම අම්මලා වෙනවා. එහෙනම් අම්මලා බත් උයයි නෙවෙයි පුතේ. අම්මලා කියන්නේ බහුවචන. එහෙනම් උයති කියලා තමයි ක්‍රියාපදය තියන්න ඕනේ. එතකොට ක්‍රියාපදයේ ඉවර වෙන අකුර තී අකුර වෙන්න ඕනේ. දෙවෙනි වාක්‍ය බලන්න. තාත්තලා වැඩට යති. එතකොට තාත්තලා කියද්දී බහුවචන නාමපදයක්. ක්‍රියාපදේ එතකොට යයි කියලා ඉවර වෙන්නේ නැහැ. යති කියලා අවසන් වෙන්න ඕනේ. තුන්වෙනි වාක්‍ය බලන්න. ගුරුවරු අකුරු උගන්වති. ගුරුවරු කියන්නේ බහුවචන නාමපදයක්. එතකොට උගන්වති කියලා ලියන්න ඕනේ. බල්ලෝ බත් කති. ළමයි පාසල් යති. අක්කලා මල් කඩති. එහෙනම් ඕගොල්ලොත් මෙන්න මේ විදිහට වාක්‍ය ලියලා පුරුදු වෙන්න. ඔයාලට තියෙනවා පුතේ පුංචි අභ්‍යාසයක්. ඔයාලා එහෙනම් මේ අභ්‍යාසය කරන්න.